ඉතින් ඔන්න හැමෝම ඉල්ලපු වීඩියෝ එකක් අද තමයි ඔන්න වෙලාව තිබුණේ. ඔන්න අරගෙන ආවා අයියත් එක්ක. ඉතින් හැමෝම අහනවා අක්කි අයියව එක්කන් එන්නේ නැත්තේ ඇයි වීඩියෝ වලට කියලා. ඉතින් අයියෝ ටිකක් අල්ලගෙන අමාරුයි. ඉතින් කොහොම හරි ඔන්න චැලෙන්ජ් වීඩියෝ එකකට මම යාට එන්න කියලා කිව්වා අනිවාර්යයෙන්ම ඔන්නේ යාළුවොත් අහන නිසා. ඉතින් අපි අද පීට්සා චැලෙන්ජ් එකක් තමයි දාන්න යන්නේ. ඉතින් බලමු කොහොම වෙයිද කියලා. ඉතින් යාළුවෝ හැමෝම මම දන්නවා මගේ පැත්තේ කියලා. ඉතින් මේ අද අයියව පරද්දන්න කොහොම හරි අපි මේක ස්ටාර්ට් කරමු. ඒ වගේම තමයි ඉතින් අපි පරද්දන්න තමයි හදන්නේ. ඉතින් අක්කිටනේ ගොඩක් අය කැමති නේද? ඉතින් ඒක නිසා අපි බලමුනේ අයියව පරද්දමු කොහොම හරි. ඉතින් අපිට මුලින්ම අපි පළවෙනි වතාවට කරන මුල්ම චැලෙන්ජ් වීඩියෝ එක තමයි මේක. ෆුඩ් චැලෙන්ජ් වීඩියෝ එක. ඉතින් අපි තාම දන්නේ නැහැ මොන වගේ වෙයිද කියලා. ඉතින් අපි පළවෙනියටම ගත්තේ මේ ෆුඩ් චැලෙන්ජ් එකට පීට්සා. ඉතින් අයියා තමයි කිව්වේ පීට්සා කමු කියලා. ඉතින් නෑ මං කිව්වේ කියන්නේ බර්ගර් කමු කියලා මං කිව්වේ. ඔව් බර්ගර් කමු කිව්වා. බර්ගර් සහ පීට්සා තමයි යා කිව්වේ. ඉතින් කොහොම හරි යාගේ කැමැත්තට වුණා මම ඉඩ දුන්නා නැත්නම් මෙයාව අල්ලගන්න වෙන්නේ නැති නිසා. හරි අපි දැන් පීට්සා එකක් ගෙනත් තියෙනවා. ඉතින් මේකේ පීසස් 8ක් තියෙනවනේ. ඉතින් 8න් අපි දෙන 4. ඉතින් කවුද ඉක්මනට කන්නේ කියලා බලමු. ඒ වගේම තමයි දිනන කෙනා අවුලක් නැහැ. හැබැයි පරදින කෙනා අනිවාර්යයෙන්ම බිත්තරයක් අමුයෙන් බොන්න ඕනේ සහ එහෙම choices දෙකක් තියෙනවා. ඔව්. එකක් ඇවිල්ලා බිත්තර අමුයෙන් බොන්න ඕනේ. එහෙම නැත්තම් නයි මිරිස් කරලා කන්න ඕනේ. ඉතින් මට නම් ওই දෙකම කරන්න අමාරුයි. ඒක නිසා මම උපරිමයෙන්ම මෙයාව පරද්දන්න තමයි try කරන්නේ. ඉතින් සාමාන්‍ය මේකයි පීට්සා මගේ favorite. හරිද? කොහොමද ඉතින් ඔයා එහෙම කන්නේ පානේ පවුනේ මම. මේ ගේම් එකක්. එහෙම කරන්න බෑ නේද? දුක නැද්ද ඉතින්? දුක නෑ කියන්නේ ඉතින් බෑ. එහෙනම් ඉතින් ඔයා දිනනවා කියලා නෙවෙයි. එහෙම බෑ. ගේම්ස් ඉතින්. අම්මෝ බලන්න අච්චිට ආදරේ නෑ නේ මේ අයියා. හරි කොහොම හරි කමක් නෑ. අපි දැන් පටන් ගමු. ස්ටාර්ට් කරමු. අවුලක් නෑ. ඔන්න අපි චැලෙන්ජ් එක පටන් ගන්න යන්නේ. අපිට මෙන්න මේ විදිහට මේ සෝස් පැකට් 4ක් හම්බෙලා තියෙනවා. and මම ඕපන් කරන්නද? ඔව් අය ඕපන්. ඕකේ. යාළුවා මාත් එක්ක ඉන්නවනේ අද. අයියෝ බලද්දමු. කොල්ලනේ. මේකේ පිසස් 3යි 6යි තියෙන්නේ අයියා. මේක පොඩි නේද? පොඩි එකක් ඒක. නේද? හරි මේ අපි දන්නේ ඇත්තටම පළවෙනි වතාවට ඒ කියන්නේ මෙහෙම අර මොනවද මීඩියම් ලාර්ජ් එකක්. මීඩියම් ලාර්ජ් කියලා තිබ්බා. ඉතින් මට තේල අයිඩියා එකක් තිබ්බේ නෑ. මං කෝල් එකක් ඇවිල්ලා ගියා. ඔව්. නංගි ඊට පස්සේ ඕඩර් කරලා තියෙන්නේ. මං ඇත්තට මීඩියම් එක දැම්මේ මට ඒක ගාණක් ගියේ නැහැ. මං හිතන්නේ ලාර්ජ් එක කියලා. ඉතින් මේ වගේ තමයි තියෙන්නේ. කොහොම හරි පීසස් 6යි තියෙන්නේ. පිස් 6ද? ඔව්. 1 2 3 4 ඔව් 6යි තියෙන්නේ. හරි කමක් නැහැ. ඉතින් අපි ලැබෙන දේ උපරිම ප්‍රයෝජනයක් ගමු. කමක් නැහැ. ඉතින් පීසස් 6ක් තියෙනවා. අයියට 3යි මට 3යි. ඉක්මනටම කාලේ ඉවර කරන්න තමයි තියෙන්නේ. අපි එන වැඩි කතා නැතුව වැඩේට වටුනේ. වැඩේට බහිමු. and okay මෙහෙම තමයි තියෙන්නේ. මේ පැත්තේ ලොකු කෑලි තියෙනවා. ඔය පැත්ත බෑ. ඒක නිසා මෙන්න මෙහෙම ගන්න. එතකොට ලොකු කෑල්ලයි එහෙම පොඩි ඒ දෙක නෑ කියන්නේ නෑ පොඩි මිනිස් සයිස් කරලා තියෙන විදියට. ඔව් හරි. හරි. Okay. ස්ටාර්ට් කරමු. 1 හැබැයි මේ පොඩකට ඉතුරු කරන්න බෑ. එහෙනම් ඔක්කොම ගන්න. සෝස් කොහොමද සෝස් එක කඩාවම තේකලා පුලාවක් කියලා. අනේ මට ජය වේවනේ මට පුළුවන් කවරේ කරන්න මං කනවා. කැලේ මේ උරනවා. කෙලවලනේ මට කන්න පුළුවන් ගේ අවුලක් නෑ පීසස් 3යි මං හිතනවා මට පුළුවන් වෙයි කියලා ඉතින්. මේක සෝස් දාන්න ඉන්න වෙලාවක් නැති වෙයි. හරි කොහොම හරි කමක් නෑ. පටන් ගමුද? පටන් 1 2 3 කියලා ස්ටාර්ට් කරමු. මේකත් කොහොමද අයින් කරලා තියන්නේ? ඕකේ. එපා අපි ස්ටාර්ටින් එකත් හරි. 1 2 3 ready start. Okay, චරෙක් මන්නේ. මේක චැලෙන්ජ් එකක්. සෝෂිද? ඔයාගේ වෙලාව. දුක හිතනවා මට මෙච්චර ඉක්මනට කාලේ රසෙන් දෙන්න ගන්න ඕනේ. අපෝනේ මෙන්න කන්න ඔයා කාලේ.
මේක කන්න. මෙයා දෙන්නව ගාන තුන තුන කෑවොත් එහෙම. ඒක මොන කාලේ ඉවරනවා නේ. මොකද වෙන්නේ ඒක? මේක කන්න. දැන් නමත් පරාද. මොකද මේ කරන්නේ? රසයි මේ. Chakabum. Ayun. Hindi ba na? Hindi ba na ya? 엄마 먹는 줄 알아? 가는 배를 해요. 예. හරි නරකයි ඔයා එවුනාට මං හිතුවේ ඔයා මේ ඉස්සුවද වරියා මොනවද හිතන් ඉන්නේ මෙයා හරි නරකයි මං හිතුවා මේ වෙනදා කන්න බෑ කියනවා but my favorite කෑම එහෙම නෑ හරි නරකයි මේන් guys මෙයා හරි නරකයි ඔන්න මේන් තව කෑල්ලකුත් ඉතුරු වල තව චූටි කෑල්ලකුත් ඉතුරුයි හරි හැබැයි ඕක අපිට දෙන්න තිබි ලාජ් එකක් නේ ලාජ් එකක් කියන්නේ ලාජ් එක තිබුණාම පීසස් 4 4ක් ඔව් 4 සෙට් වෙනවා එතකොට ඒක මම ආව කොහොමද පරද්දනවා නෑ මෙහෙමයි ඉතින් අර පරද්දනවා කියන්නේ මොකද නෙවෙයි මම අතන පාකට්ටක් තිබ්බේ කොහොමද මෙයා දිනන්න මොකද දැන් මෙයා කිව්වනේ අර පටන් ගත්තේ ඔයා මං හිතුවේ ඔහම කයි කියලා මාරයිනේ හැබැයි මේ දැන් කොහොමද බිත්තර මොනවද නයිනිකස් කරලා ඒක මං වෙනුවෙන් බැයිද ඔයාට කරන්න no games rules is rules මොකද කරන්නේ මං දෙකටම කැමති නෑනේ of course ඒක තමයි ගේම් එක ඒකට වඩා මං හිතුවා ඔයා ඇත්තටම බැරදෙයි කියලා මම වාගේ දෙ කියන්නේ යටි හිත එහෙම දෙයක් තිබිලා තියෙනවානේ ඔව් ඉතින් ඒකනේ ඔයාට දැන් මට කන්න බැරි දෙයක් දෙක කොහොමද කන්නේ දැන් හරි යාළුවනේ මොකද කරන්නේ හැබැයි මේකයි ගේම් එක විතර වලට නම් මම පොඩ්ඩක්වත් කැමති නෑ මේක බෑ මම මිරිස් කනවා මිරිස් කරලා ඔව් ඕලන්නේ කනවා විතර හරි කමක් නෑ කොහොම හරි මම මේ චැලෙන්ජ් එක බාර ගන්නවා මම තව දෙයක්ත් තිබ්බා යෝගට් එකට මේ මිරිස් උඩු දාලා නෑ මේ මම මේ චැලෙන්ජ් එක බාර ගන්නවා මේ මම මිරිස් කනවා අපි එහෙනම් බලමුනේ කොහොමද මම කොහොමද මිරිස් කන්නේ කියන්නේ වීඩියෝ එකේ කිසිම එඩිට් එකක් නැහැ මෙහෙම්ම දෙනවා හරි අනිවාර්යෙන් මම කනවා ඉතින් ඔයාලා ටන් ටඩා මිරිස් ඔයාලා මාරි සතුටු වෙන්නේ මම නම් මිරිස් කනකොට මම මේව දාපු මාළුවක්වත් තනි කිමති නැද්ද මෙච්චර සැර නිසා ඒක පොඩ්ඩක් හිතන්න තිබ්බේ කලින්නේ අතන මේ මාරු සැරයි අයියා කාවුවාම අංකල් කිව්වා මේ සැරම සැරයි කියලා එහෙම කමන්න ගේම් එක ගන්න සෝස්නා කන්නේ ඔය හැබැයි සැරම සැරයි කියලා එයා දැන් හිතනවා හරිද එයා මම ඕක නිකන් හරි මම කන්න මල සෙට් වුණොත් ඒක හරිදලා තිබුණොත් කොල්ලෙක් නෑනේ දැක්කනේ මේක හැබැයි කාපු ගමන් කට හැමදේම මේ තෝවල වෙනවා වෙයි ඔව් මොකද කරන්නේ කමන්නේ ගේම් තියෙනවා අයියේ කියන්නේ මෙතෙන් එහාට මේ හොස්පිටල් එකට හරි මාව එක්ක යන්න දැනෙන්න ළමයි මොකක් කරන්නේ හරි අපි කමු එහෙනම් මේ කමු කියන්නේ මේ කන්නේ කමු සකස් කරලා මේ එහෙම කන්න බෑ හිමීට රස විඳ කන්න ඕනේ රස විඳින්න බෑ ඔයාලට
පිස්සද මේකේ රස විඳින්නලු බලන්න කොහොමද මම රස විඳින්නේ හපන්න එක හපන්න තෝල් පොඩ්ඩක් දෙවන්න සරයි නේද ඔයා හිතන්න එපා ඇතුළ මේව මම මට අක්කර සීනි ගෙනත් දෙන්න එහෙම බෑ this is a game okay ඔයාලට දුක නැද්ද ළමයි සතුටුයි ඔළුවත් කැක්කමක් ආව කමයි නෝ ආතරේ නම් ඔත් කැල්ල කන්න කොහොමද පනිෂ්මන්ට් එක දෙන්නටමද හරි වතුරේ කොකට දෙන්න ළඟට මොනවද මම ඉංග්‍රීසි කල්ල දෙයක් කවන්නේ නයිස් කනයි නා ඔයාලට ඕන නම් බිත්තර එකවත් ඔයාලට මාරු කරන්න බිත්තර එකපාරම මෙහෙම කැඩුවා බක් ගාලා මම කැමති නෑ choices මම විතර බොන්න බෑ රමණිය මේක නම් යන්නේ නැහැ හැබැයි හොඳයි නේ ගෑස්ට්‍රික් වලට හොඳයි ඔයා වෙනවා මේක කටේ මෙහෙම ලං කරද්දිත් සුවඳයි සැර වැඩි ඔයාලට ඕන නම් තව ඔප්ෂන් එකක් හිතලා බලන්න ඔන්න කමන්න ඉන්නේ නැහැ ඔප්ෂන් එක මම එහෙම නැවෙන්නේ නෑ නේ ළමයි අයියට ඕකේ හරියා සැර ශකවුම් සරයිද අම්මා මේක මොකක්ද මේ 9 මිනිස් නෙමෙයි මිනිස් දාලාද කොහෙද සරයිද ඇත්තිනේ එහෙම බෑ අනේ කරන්නේ නිකන් වාදයන් තියෙනවානේ අර මෙහෙම සරවල් ඔක්කොම මෙහෙම ඔල්ලුවට සෙට් වෙනවා වගේ නේද අම්මා දෙන්නම් කන්දේකට එක දනවා වගේ අනේ ඇත්තේ අයියා එහෙම කරන්න එපා පවුනේ මම ඇත්තේ ඔයාලා මෙයා වයින් තරහද කොහොද පිරිවනින්නේ ඔව් ඇත්තේ අයියා අනේ බෑ ඇති දැන් ඇති බං නාල chance එකක් දෙමුද කැල්ලක් කෑවා තිරකුත් කෑවා තව කැල්ලක් කරන්න අනේ ඔයා ඔය තරහ මෙච්චරයි කාලා තියෙන්නේ මෙච්චරයි කාලා තියෙන්නේ මේ පොඩි චූටි කැල්ලයි කාලා තියෙන්නේ මොකද කරන්නේ දිව දනවා ඇති ඇති